මිනිස්සු පරිණාමය වෙලා තියෙන වදුරන්ගෙන් නම් ඇයි තාම වදුරු ඉන්නේ? අපි කතා කරමු. මුලින්ම කියන්න ඕනේ මිනිස්සු පැවතගෙන ඉන්න වදුරන්ගෙන් නෙමෙයි. මට බැලලා කමෙන්ට් දාන්න කලින් මේ කතාව අහගන්න. හරිද? වදුර කියනවට වඩා අපි ගම චිම්පන්සීස්ලා. ඔයාලා මේ ෆොටෝ එක අනිවාර්යෙන් දැකලා. ඉතින් හරියටම ගත්තොත් මේක මේ වගේ ලයිනිය එකක්. එහෙම නැත්නම් මේක රේඛීය දෙයක් නෙමෙයි. මේක මෙන්න මේ වගේ ට්‍රී එකක්. මීට අවුරුදු මිලියන 6කට 7කට කලින් අපිටයි Homo sapiensලා අපිටයි චිම්පන්සීස්ටයි ඉන්නවා common ancestor කෙනෙක්. ඉතින් මේ common ancestor එනත්තම් මේ පොදු මුතුන් මිත්තා කවුද කියලා තාම හරියට හොයාගෙන නැහැ. අපි යාට දැනට species X කියලා කියමු. ඉතින් මේ species X කියන එක්කෙනා මීට අවුරුදු මිලියන 6කට 7කට කලින් කෑලි දෙකකට කැඩෙනවා. ඉතින් මේ කැඩිච්ච කෑලි දෙක තමයි අද වෙද්දි මේ අපි විදිහටයි චිම්පන්සීස්ලා විදිහටයි පරිණාමය වෙලා ඉන්නේ. කොහොමද මෙහෙම කැඩෙන්නේ? මේකට හේතුව තමයි natural selection එක. හරියට ගත්තොත් natural selection එකයි තව හුඟක් සාධක තියෙනවා. ඉතින් මොකද්ද මේ natural selection එක කියන්නේ? උදාහරණයක් ගත්තොත් හිතන්න එක කුරුළු විශේෂයක් ඉන්නවා. මේ කුරුළු විශේෂය සමහර කට්ටියට පොඩ්ඩක් මහත හොටක් තියෙනවා, සමහර කට්ටියට පොඩ්ඩක් හීනි හොටක් තියෙනවා. හිතන්න මේ කුරුළු විශේෂය යනවා එක දූපතකට. ඉතින් මේ දූපතේ එක පැත්තක කන්න තියෙන්නේ පණුව, ගස් අස්ස ඉන්න පණුව වගේ ජීවීන්. අනිත් කොටසේ කියන්නේ දූපතේ අනිත් කොටසේ කන්න තියෙනවා ලොකු පළතුරු ඇට වර්ග වගේ දේවල්. හිතන්න ගස් අස්ස ඉන්න මේ වගේ පොඩි පණුවන්ව හොට දාලා කන්න පුළුවන් ලොකුම හැකියාවක් තියෙන්නේ කාටද? මහත හොටක් තියෙන කට්ටියටද නැත්නම් හීනි හොටක් තියෙන කට්ටියටද? හීනි හොටක් තියෙන කට්ටියට. ඒක හින්දා ඉතින් දූපතේ එක පැත්තක මේ හීනි හොටක් තියෙන කුරුළු විශේෂයට කන්න හුඟක් කෑම තියෙනවා. මේක හින්දා මෙයාලා හුඟක් කාලා හුඟක් වර්ගය බෝ කරනවා. ඊට පස්සේ ජෙනරේෂන් ගාණක් යද්දි දූපතේ මේ පැත්තේ අර මහත හොට කියන ලක්ෂණය හුඟක් අඩු වෙලා යනවා. අර හීනි හොට කියන ලක්ෂණය හුඟක් කොමන් වෙනවා. ඒ වගේම තමයි දූපතේ අනිත් පැත්තේ මහත හොට තියෙන කට්ටිය පළතුරු ඇට වර්ග කාලා හුඟක් බ්‍රීඩ් කරනවා, වර්ගය බෝ කරනවා. ජෙනරේෂන් ගාණක් ය දූපතේ ඒ පැත්තේ හීනි හොට කියන ලක්ෂණය අඩු වෙලා ගිහිලා අර මහත හොට කියන ලක්ෂණය කොමන් වෙනවා. Taman ජීවත් වෙන පරිසරයට අනුවර්තනය වෙලා එකම විශේෂයකින් විශේෂ කිහිපයක් හැදෙන්න පුළුවන්. ඉතින් මේකට තමයි natural selection එක. ඉතින් මේකට ලොකු කාලයක් යන අවුරුදු මිලියන ගාණක් වුණත් යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ මීට අවුරුදු මිලියන 6කට 7කට කලින් අපි කිව්වේ ස්පීසිස් X එක්කෙනා මේ වගේ කොටස් දෙකකට කැඩෙනවා. එක කට්ටියක් කැලේම ඉන්න හුරු වෙනවා. ඉතින් මෙයාලා කැලේදී ගස් නගින්න සහ කැලේට අනුවර්තනය වෙන ශරීරය පරිණාමය වෙලා මෙයාලා දැන් ඉන්න චිම්පන්සීස්ලා බඩපත් වෙනවා. අනිත් කට්ටිය තමයි අපි. ඔයාලා අහලා ඇති Homo neanderthal, Homo sapien, Homo erectus ඔන්න ඔය කට්ටිය. ඉතින් චිම්පන්සීස්ලා කට්ටිය වනාන්තරයට හුරු වෙද්දි මේ කට්ටිය හුරු වෙනවා එලි මහම් බිම් වලට. ඉතින් මේ එලි මහම් බිම් වල ඉද්දි මෙයාලට ලොකු ප්‍රෙස් එකක් එන ආහාර හොයාගන්න මේකින්ද මෙයාලගේ මොළේ ලොකුවට වර්ධනය වෙනවා. ඊට පස්සේ මෙයාලා වගා කරන්න පුරුදු වෙනවා, ටූල් යූස් කරන්න පුරුදු වෙනවා. ඔන්න ඔය වගේ අවුරුදු මිලියන ගාණක් යද්දි එහෙම ස්පීසිස් X ගෙන් කැඩුණු කොටස් දෙක දැනට චිම්පන්සීස්ලා විදිහටයි අපි විදිහටයි පරිණාමය වෙලා තියෙනවා. හරියට ගත්තොත් චිම්පන්සීස්ලා කියන්නේ අපේ කසින්ස්ලා වගේ. එහෙම නැතුව අපි චිම්පන්සීස්ගෙන් පැවතගෙන ඉන්නේ නැහැ. එතකොට ගෝරිල්ලෝ, වදුරෝ එයාලා කොහොමද පැවතගෙන ඉන්නේ? අපිට පුළුවන් මේ chart එක පොඩ්ඩක් දික් කරලා බලන්න. එතකොට ඔයාලට පේනවා ඇති වදුරෝ, ඔරන්ගොටන්ලා, ගෝරිල්ලෝ, චිම්පන්සීස්ලා, ලීමර්ස්ලාට අපි ඔක්කොටම ඉන්නවා තවත් එක common ancestor කෙනෙක් මීට අවුරුදු මිලියන ගානකට කලින්. ඔන්න විදිහට තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. නැතුව වදුරගෙන් මිනිහා ආවේ නැහැ. මෙතනදී කතා කරන්න ඕනේ පොඩි කාරණයක් තියෙනවා. ඒ තමයි තාම කෙටි කාලයකින් මිනිස්සු ලබාගත්ත මේ තාක්ෂණික දියුණුව. අනුනාකි. අපි ඒ ගැන ඉස්සරහ තව වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් good luck.